අද අපි කුර්තායකට අඳින්න පුළුවන් ලස්සන පෑන්ට් එකක් මහගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් මම කුර්තා එක මහගන්න හැටිත් ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් අරන් එනවා. මම අත මෙතන white fabric එකකින් අරන් තියෙන cotton fabric එකකින් ඒ වගේම මේ buttons නම් මම කුර්තා එකට දාන්න කියලා තමයි ගත්තේ. ඒ වගේම අඟලක ඉලාස්ටික් අරගෙන තියෙනවා. ඉතින් රෙදි ප්‍රමාණය අඟ මීටර් 2.5ක් විතර තමයි කලිසම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක මහන්නේ කියලා. අද අපි කොලේ තමයි බ්ලොක් එක ඇඳගන්නේ. මොකද විශේෂයෙන්ම මේක කලිසමක්. ඒ වගේම සුදු මැටීරියල් එකකින් මම මහන නිසා මම අද මෙතනදී කොලේ එක තමයි මුලින්ම බ්ලොක් එක ඇඳගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම මම කොලේ හරි මැද්දෙන් කොලේ සම්පූර්ණයෙන්ම පහතට වෙනකම්ම ඉරක් ඇඳගත්තා. ඒ ඉරෙන් දෙපසට තමයි අපි හරස් මිමි ටික ලකුණු කරන්න ඕනේ. ඉතින් දැන් මම මුලින්ම අපේ උස මිමි ටික ලකුණු කරගන්නවා. මගේ ඉනේ සිට උකුල් දක්වා උස අඟල් 8ක් තියෙනවා. හැබැයි මම මෙතනදී අඟලක් අඩු කරනවා ඉනේ බෑන්ඩ් එක සඳහා යන ප්‍රමාණය. ඒ වගේම නැවත අඟල් භාගයක් එකතු කරනවා මෙහෙම වාසි විදිහට. ඉතින් ඒ වගේම අපේ කරුව දක්වා උසත් අඟල් 11ක් මේ විදිහට මම ලකුණු කරගන්නවා. මම මේ විදිහට කොලේ තුන් පැත්තෙම ලකුණු කරගන්නවා. එතකොට සමාන වෙන නිසා. ඊළඟට මට කලිසමේ සම්පූර්ණ උස අවශ්‍ය වෙන ප්‍රමාණය අඟල් 35ක්. මගේ මෙතන කොලේ තියෙන අඟල් 30යි. මම මෙතන යටින් ලකුණු කරගන්නවා. තවත් අඟල් 5ක් එකතු කරන්න ඕනි කියලා තමයි මේ විදිහට ලකුණු කරගත්තේ. ඉතින් ඊට පස්සේ අපි මේ හරස් මිමි ටික යා කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ට කොලයක් එකතු කරගන්න පුළුවන්. මම පසුව මෙතන කොලයක් එකතු කරගන්න අපිට මදි අඟල් ප්‍රමාණය සඳහා. ඉතින් දැන් මේ විදිහට හරස් මිමි ටික ලකුණු කරගෙන අපේ කරු රේඛාවේ මෙන්න මේ විදිහට වම් පැත්තට ලකුණු කරන්න අවශ්‍ය වෙන ඕගලන්ගේ උකුල වටමින්ම අරගෙන 10ට බෙදන්න. උකුල වටමින්ම තියෙන අඟල් 40ක් නම් ඒක 10න් බෙදුවාම අඟල් 4යි. යන්න ඒ ප්‍රමාණය මේ විදිහට ලකුණු කරලා ඉන දක්වාම රේඛාවක් ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ උකුල වට ප්‍රමාණය 10ට බෙදෙන ප්‍රමාණය තමයි ඒ විදිහට ලකුණු කරන්න ඕනේ. ඒ රේඛාව ඉන දක්වාම දික් කර ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට පුළුවන් අපේ ඉන මේ විදිහට මැන ගන්න. ඒ ඉන මැනගෙන 4ට බෙදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මගේ ඉන 4ට බෙදා ගත්තාම අපි කලිසම අඳින ඉන මෙන්න මේ විදිහට එනවා. ඒක ලකුණු කරන්න ඕන. ඔන්න ওই විදිහට ඒ රේඛාවේ ඉඳලා. මෙතන ඔයගලන්ගේ ඉනමින්ම ඉන ප්‍රමාණය 4ට බෙදලා ඒකට අඟල් 2ක් එකතු කරලා තමයි ලකුණු කරන්නේ. මොකද අපි ඉලාස්ටික් එකක් දානවා ටිකක් ලොකුවට මහන්න ඕන නිසා. ඉතින් ඒ වගේම උකුලත් එහෙමයි. උකුලමින්ම එන ප්‍රමාණය 4ට බෙදලා ඒකට අඟල් 2ක් එකතු කරන්න. මේ විදිහට ඒ ප්‍රමාණය තමයි කරු රේඛාවේ සහ උකුල රේඛාවේ මම ලකුණු කරන්න. ඉතින් ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණය තව රැලි අවශ්‍යයි නම් තව වැඩි කරලා ලකුණු කරගන්න පුළුවන් මේ ඇඳුමේ. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අඟල් 3ක් ඉදිරියට ලකුණු කරන්න. ඉතින් මේක medium large XL වෙනකම් කරගන්න පුළුවන් මේ අඟල් 3. ඔයගොල්ලෝ double XL වගේ අඳින කෙනෙක් නම් අඟල් 3මාරක් විතර එකතු කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් 1මාරක හැඩයක් ලකුණු කරලා ඒකෙන් තමයි අපේ කරු හැඩය ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. අපේ ඉන ළඟින් අඟල් භාගයක් මම මේ විදිහට ඇතුල් කර ගන්නවා. අපේ ඉන ලකුණු කරපු තැන ඉඳන් අඟල් භාගයක් ලකුණු කරලා ඒ අඟල් භාගය එළියටත් ගන්න ඕන. නැත්නම් ඉන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ විදිහට කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙන අපිට පුළුවන් අපේ කරු හැඩය මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ විදිහට රෝලක් පාවිච්චි කරනවා. අපි ලකුණු කරගත්ත රේඛාවල ගෑවෙන්න තමයි අපේ කරු හැඩය අඳ ගන්න ඕනේ. මේ තියෙන අපේ ඇඳුමේ ඉදිරිපස කරු හැඩය. ඉතින් ඔයගලන්ට අතින් උනත් අඳ ගන්න පුළුවන්. හැබැයි මේ වගේ කර්ව් රූලර්ස් ගත්තොත් ඔයගලන්ට ගොඩක් ලස්සනට ඇඳුම තමන්ට සාමාන්‍ය හැඩට හරි හැඩට මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම සයිඩ් එකෙත් අපි ලකුණු කරගත්ත මිමි ටික මේ විදිහට යා කර ගන්නවා කර්ව් රූලර් පාවිච්චි කරලා. මේ වගේම අපේ ඉන මිම්මත් ඒ විදිහටම යා කර ගන්නවා උකුල මිම්ම දක්වා. ඉතින් දැන් අපිට උඩ කොටස ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ කලිසමේ යට කොටසේ මිමි ටික ලකුණු කරන්න. මෙතනදී ඔයගොල්ලෝ දන හිස දක්වා උස ලකුණු කරන්න ඕනේ ඉන මිම්මේ ඉඳලා. ඉතින් මට අඟල් 21ක් අවශ්‍ය වෙනවා. මම ඒ අඟල් 21 මේ විදිහට ලකුණු කර ගන්නවා ඉන මිම්ම සඳහා. සමාවෙන්න දන හිස මිම්ම සඳහා. ඉතින් ඊට පස්සේ මේ විදිහට හරහට රේඛාවක් ඇඳගෙන දන හිස මිම්ම අපේ මැනගෙන ඒක මම එකපාරම මැනගත්තේ බුරුලත් එක්ක තියලා. ඒ කියන්නේ අඟල්
මෙන්න මේ විදිහට අඟල් 6 දෙපසට යන්න ලොකු බුරුලක් තියෙනවා මගේ ඇඳුම. මොකද ගොඩක් ටිකක් ලකුවට තමයි අපි මේ කලිසම අද මහගන්නේ. ඉතින් මම ඒක නිසා මේ විදිහට අඟල් 6 දෙපසට සමානව බෙදෙන්න ලකුණු කරගන්නවා. ඉතින් ඒ ප්‍රමාණයෙන් අපිට යට වාටේ ලකුණු කරගන්න පුළුවන්. නැත්නම් අඟලක වගේ ප්‍රමාණයක් අඩු කරලා වුණත් අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊට වාටියත් ඒ විදිහටම සම්පූර්ණයෙන් ලකුණු කරගන්න ඔයගොල්ලෝ එකපාරම. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ රේඛාවත් ඇඳගෙන සම්පූර්ණ කරගන්න. යට වාටිය දක්වා කොලයක් අලවගෙන උනත් ඔයගලන්ට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට අපේ සයිඩ් එකත් මේ විදිහට ඇඳ ගන්නවා. අපි ලකුණු කරගත්ත තැන් වලින් මම කිව්වා වගේම ඔයගලන්ට මේ හැඩ අතින් උනත් අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ රූලර්ස් පාවිච්චි කරත් ඔයගලන්ට හොඳ නිමාවකින් යුතුව මේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම කලිසමේ කකුල නිර්මාණය කරගත්තේ. ගොඩක් ලොකුවට තමයි මගේ කලිසම් කකුල හදාගෙන ගියේ. ඔයගලන්ට මීට වඩා අඩු කරන්න උනත් අවශ්‍යයි නම් ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී කොලයක් සකසගෙන තියෙන්නේ වැඩිපුර අපිට අවශ්‍ය දිග ප්‍රමාණය එකතු කරගෙන තියෙන. මොකද මට රෙද්දේ වැඩි මම අද අඳින්නේ නැහැ. මොකද ඒක සුදු පෑන්ට් එකක් නිසා එතකොට පේන්න ගන්නවා. ඒක නිසා ඉතින් මෙන්න මේ විදිහට අවශ්‍ය උස තවත් අඟල් 5ක් මම එකතු කරගත්තා. ඒකත් ඔය ආකාරයට සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තා ඒ කොටස. දැන් මම මෙන්න මේ විදිහට ඇඳගත්තු කොලේ මම රතු පාට පෑනෙන් තමයි ඇඳගත්තේ අපේ ඉදිරිපස පළුව ඒ විදිහට ඇඳගෙන අවසానයි. දැන් අපිට තියෙන්නේ පිටුපස පළුව මේ කොලෙන් මම නිර්මාණය කරගන්න තවත් කොලයක් පාවිච්චි නොකර. ඕගොල්ලෝ ආධුනික කෙනෙක් නම් තවත් කොලයක කරන්න මේ විදිහට නැත්නම් ඔයගලට පැටලෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ඉදිරිපස්සේ ඉන්න අඟල් භාගයක් ඇතුළටත් අඟල් 3 කාලක් උඩටත් මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. මේ පිටුපස පළුව තමයි මේ විදිහට ලකුණු කරන්නේ. ඒක මම කොළ පාට පෑනකින් කරන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එහරහා මෙතන කෙලින් රේඛාවක් ඇඳ ගන්න පුළුවන් අපිට. අපේ පිටුපස ඉන රේඛාව විදිහට ඉන රේඛාවේ සිට පහළට මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඕක තමයි අපේ ඒ රේඛාව වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට දැන් පොඩ්ඩක් ඇද රේඛාවක් විදිහට ඉනමින්ම ඇඳ ගන්න. ඒ ඇඳගත්ත ඉනමින්මේ දැන් අපිට ඉන ලකුණු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඉදිරිපස පළුවේ ඉනක් ගත්තානේ. අන්න ඒ ප්‍රමාණයෙන් තමයි අපි පිටුපස පළුවේ ඉන විදිහට ලකුණු කරන්න ඕනේ. මම මෙන්න මේ ආකාරයට මුලින්ම ඉදිරිපස පළුව මැනගෙන ඊට පස්සේ පිටුපස පළුවේ අර ඇදේට ඇඳගත්ත රේඛාවේ ඉනමින්ම මේ ආකාරයට ලකුණු කරගන්නවා. මම හිතනවා ඒක පැහැදිලි කියලා. පිටුපස පළුවෙන් ඉන මැද්දෙන් විතරක් අඟල් 3 කාලක් වගේ ඉස්සෙන්නේ. ඊට පස්සේ අපිට කරු හැඩය ඇඳ ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉදිරිපස පළුවේ කරු හැඩය ඇඳගෙන තියෙනවානේ. ඒ ආකාරයට එතන සිට ඒ ඉදිරිපස පළුවේ කර හැඩය ප්‍රමාණය මැනගෙන ඒකෙන් දෙකෙන් පංගුවක්. ඒ කියන්නේ ඒක දෙකට බෙදලා එන ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්න. ඒ ලකුණු කරගෙන ඊට පස්සේ තමයි අපිට කරු හැඩය ඇඳ ගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී කරු හැඩය මෙන්න මේ විදිහට ඉදිරිපස පළුවේ වගේ නෙමෙයි පිටුපස පළුවේ කරු හැඩය ටිකක් ලොකුවට තමයි කරු හැඩය දෙන්නේ. මොකද අපේ පිටුපස පළුව ඇඟේ ටිකක් ලොකුවට තියෙන නිසා මෙන්න මේ ආකාරයට පිටුපස පළුවේ කරු හැඩය අපිට ඇඳ ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියි. ඔයගොල්ලෝ මිමි ටික හරියට මැනගෙන ගණනය කිරීම ටික හරියට කරා නම් ඒ වගේම මෙන්න මෙතන දාන හිස ළඟින් අඟල් භාගයක් විතර මම වැඩි කරගන්නවා. පිටුපස පළුවට එහෙම කරන එක ගොඩාක් හොඳයි. ඕගලන්ට රෙදි මදි වගේ නම් එහෙම නොකර ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට යට වාටිනුත් ඒ ආකාරයටම අඟල් භාගයක් වෙන්න තියලා මේ විදිහට මහ ගන්නවා. ඉතින් මේ අපේ කරුව පැත්තෙන් තමයි මේ ප්‍රමාණය ඒ විදිහට අපි වැඩි කරලා අපේ බ්ලොක් එක ඇඳගන්නේ. දැන් මම මේ විදිහට අපේ ඉදිරිපස්ස උකුල මෙම්මත් මැන කරනවානේ. මොකද පිටුපස උකුලත් ඒ ප්‍රමාණයම ලකුණු කරන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ විදිහට ඒ ප්‍රමාණය අපිට ඊට පස්සේ පිටුපස පළුවෙත් ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට රේඛා දෙකේම උකුල මෙම්මත් ලකුණු කරගන්න. දැන් අපිට පුළුවන් අපේ පිටුපස පළුවේ සයිඩ් සීම් එකත් මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් ඒකත් මේ විදිහට අඟල් භාගයක් විතර හැඩ වෙලා තමයි කොහොමත් ඇඳෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ දණ හිස ළඟිනුත් ඒ ප්‍රමාණය අඟල් භාගයක් විතර මේ විදිහට වැඩි කරලා තමයි ලකුණු කරන්න ඕනේ. යට වාටියනොත් ඒ ආකාරයටම අඟල් භාගයක් වැඩි කරලා තමයි මම ලකුණු කරගන්න මෙතනදී. ඉතින් ටිකක් ලොකුවට තමයි අපි කකුලේ හැඩය අදන්නගෙන තියෙන්නේ. ගොඩක් පහසු විදිහට කුරුත টොප් එකකට ගැලපෙන ආකාරයට තමයි අපි මේ කලිසම ඉලාස්ටික් යදපු කලිසම
නිර්මාණය කරගන්න. ඉතින් ඔයගලන්ට ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක්ට මේක ගොඩාක් පහසුයි. ඉතින් මම මේ විදිහට ඔයගලන්ට ලකුණු කරලා පෙන්නන්නේ මැහුම් වාසි තියන්න ඕනේ ප්‍රමාණය. හැම පැත්තටම අඟල් භාගයක මැහුම් වාසියක් තියෙනවා. යට වාටියට අඟලක් හෝ අඟල් දෙකක් තමන්ට වාටිය නවා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ විදිහට අඟල් දෙකක් මම තියාගන්නවා අපේ ඉනේ ඉලාස්ටික් එක එකතු වෙන්න. ඉතින් මේ තියෙන මම ඒ ආකාරයට කපාගත්ත කොටස. දැන් මේ විදිහට කපා ගන්න තමයි යන්නේ. මුලින්ම මම පිටුපස පළුව තමයි කපා ගන්නෙ. ඉතින් මේ ආකාරයට මුලින්ම අඟල් 1.5 මම තියාගන්නවා අපේ ඉන සඳහා. අපේ ඉලාස්ටික් එක අඟලයින්. එතකොට ඇතුළට නැවෙන්න ඕනේ අඟල් භාගයයි. ඔයගොල්ලෝ අඟල් 1.5ක විතර ඉලාස්ටික් එකක් දානවා නම් අඟල් 2ක් මැහුම් වාසි තියාගන්න. ඉතින් මම මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගත්තා. ඊට පස්සේ අපේ පිටුපස කරු හැඩේ එන්න ඕනේ මෙතනින්. අපි මේ ප්‍රමාණය මේ විදිහට හරියට ලකුණු කරගන්න ඕනේ. පටල ගන්න එපා ඔයගොල්ලෝ. මේ විදිහට කාබන් කොලයක් තියලා හරිය ඇඳ ගන්න. මම මේ විදිහට මට පුරුදු නිසා අඟල් භාගයක් මෙන්න මේ විදිහට හිතේ මිම්මඩ මේ ආකාරයට ඇඳ ගන්නවා. කහ පාට චෝක් එකකින් වැඩි ඇඳුමේ පේන්නේ නැහැ. මොකද මේක කැපිලා යන නිසා. ඉතින් මේ විදිහට ඔයගලන්ට අඟල් භාගය ලකුණු කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම දැන් අඟල් භාගයක් රෙද්දේ තියන්න දන්නවනේ. ඒ ප්‍රමාණය. ඉතින් මම මේ විදිහට වාටියට තියාගෙන තියෙන ඔයගලන්ට අඟලක් අඟල් 1.5ක් හෝ අඟල් 2ක් තියාගන්න පුළුවන් වාටියට. තමන්ට රෙදි තියෙන ප්‍රමාණය අනුව වාටියට අපිට තියාගන්න පුළුවන්. මම මෙතනදී අඟල් 2ක් තමයි තියාගන්නේ වාටිය ටිකක් ලොකු වෙලා මහන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් ওই විදිහට තමයි මැහුම් වාසි තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ආකාරයට අපේ පිටුපස පළු දෙක කපා ගන්න. රෙදි කොටසක් දෙකට නවලා තමයි තියෙන්නේ. මට ඒක කියන්න අමතක වුණා. ඉතින් මේ විදිහට ඒ කොටස කපා ගන්න අපිට පුළුවන්. ඔය විදිහට කපාගත්තට පස්සේ අපේ පින් ස්ටික් ගලවලා අපේ පිටුපස පළුවේ වත් කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ආයේ මේ බ්ලොක් එක ආධාරයෙන් අපේ ඉදිරිපස පළුවත් කපා ගන්න. ඉතින් මුලින්ම අපි ඉදිරිපස පළුව කපා ගන්න කරන්න අවශ්‍ය වෙන්නේ අපේ බ්ලොක් එකේ අනවශ්‍ය කොටස් ටික කපලා ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. අපි රතු පාට මිම්මේ පෑනෙන් ඇඳගත්ත කොටස් තමයි අපේ ඉදිරිපස පළුව වෙන්නේ. ඒක නිසා අපි වැඩිපුර එළියට ඇවිල්ලා තියෙන කොටස් මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඒක නිසා තමයි මම කලර්ස් දෙකකින් ඕගලන්ට මේක ඇඳගන්න කිව්වේ. එතකොට පැහැදිලි. මම මෙතන අමුතුවෙන් ඕගලන්ට කපන්න ඕන කොටස් කියන්නේ මේ විදිහට අපිට රතු පාට ඉරි වලින් තියෙන කොටස් තියෙන කොළ පාට ඒවා කපලා ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි මේ බ්ලොක් එක කපා ගන්න. ඉතින් මේ වගේ කොටස් දෙකක් ඕගලන්ට අපි පිටුපස පළුවට මැහුම් වාසි තිබ්බා වගේම තියලිවලා කපා ගන්න පුළුවන්. පැහැදිලි කියලා මම හිතනවා. මෙතනට අඟල් 1.5ක් අඟල් භාගයේ බැගින් සහ ඇට වාටියට අඟල් 2ක්. ඉතින් අපි ඒ ආකාරයට මැහුම් වාසි තියන්න අවශ්‍ය වෙනවා රෙද්දේ කපද්දී. ඉතින් මේකෙනුත් කොටස් දෙකක් අපිට රෙදි කපා ගන්න අවශ්‍ය වෙනවා මැහුම් වාසි විදිහට තියලා. දැන් අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මුලින්ම අපි ඇඳුමේ කරු කොටස තමයි මේ විදිහට මහන්නේ. මුලින්ම අපි ඉදිරිපස පළුව අරගෙන අපේ ඉදිරිපස පළුවේ හොඳ පිටට පළු දෙක එක පිට එක හිටින්න තියලා මෙන්න මේ විදිහට කන පිට උඩට හිටින්න තියලා මහගෙන යනවා අපේ කරු කොටස. ඉතින් අපි මෙතන අඟල් භාගයනේ මැහුම් වාසි තිබ්බේ. අන්න ඒ ප්‍රමාණයම මේ විදිහට මහගෙන යන්න අවශ්‍ය වෙනවා මැහුම් වාසි තිබ්බ ප්‍රමාණයම. ඉතින් ඒ ආකාරයට මේ විදිහට මහලා අපිට ඒ කොටස් ඕලොක් කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට අපේ පිටුපස පළුවත් ඒ අඟල් භාගයේ විදිහටම මහගෙන යනවා කරු කොටස. ඉතින් කලිසම් මහන්න හරියම ලේසි. මේ කොටසත් ඒ විදිහට මහලා අපිට ඒ කොටසත් ඕලොක් කරගන්න පුළුවන් ඉතිරි කොටස් ටික මහන්න කලින්. ඉතින් ඔය ආකාරයට තමයි පිටුපස පළුවේ කරු කොටසත් අපි මහලා ඉවර කරගත්තේ.
දැන් අපි කරු මූට්ටු කරගත්ත කොටස් දෙක මේ විදිහට එක පිට එක තියාගන්නවා. හොඳ පිටපළුව සහ පිටුපස පළුව දැන් එක පිට එක තියාගෙන මෙන්න මේ ආකාරයට අපේ සයිඩ් මූට්ටු කරගන්නවා මම මුලින්ම. ඉතින් ඉන ළඟින් තමයි මුලින්ම සයිඩ් මූට්ටු කරන්න ගන්නේ. මේ විදිහට අට වාටිය දක්වාම අපිට මේ පැත්ත සයිඩ් මූට්ටුව කරගන්න පුළුවන් මේ ඇඳුමේ. ඒ විදිහටම දැන් අනිත් පැත්තේ සයිඩ් මූට්ටුව මේ ආකාරයට කරගන්නවා අඟල් භාගයට. ඒ කොටසත් මහගෙන අපිට ඒ කොටස් දෙකම ඕලොක් කරගන්න අවශ්‍ය වෙනවා. අපේ ඇඳුමේ සයිඩ් මූට්ටු දෙක කලිසමේ සයිඩ් මූට්ටු දෙක තමයි මේ ආකාරයට තියෙන්නේ. මේ කොටස් දෙකම අපිට ඕලොක් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ කොටස් ඉවර වුණාට පස්සේ මේ තියෙන අපේ කරුව ළඟින් තියෙන කොටස් දෙක. ඉතින් මෙන්න මේ විදිහට කරුව මෙන්න මේ විදිහට හරියට මේ මහම් දෙක එකට එකතු වෙන්න ඕනේ. ඒ දෙක එකතු වෙලා තමයි අපි ඒ මූට්ටුව කරගෙන යන්න ඕනේ. ඉතින් ඇතුලේ මේ විදිහට සයිඩ් මූට්ටුව ඇතුලෙන් කරගද්දී මට ඔයගලන්ට කියන්න අමතක වුණා අපි බ්ලොග් එකේදී ඒ කොටස් දෙකම මැනගෙන, කියන්නේ ඉදිරිපස් සහ පිටුපස් පළු කොටස් දෙකම මැනගෙන බලන්න ඕනේ. දෙකම එකම ගානට තියනවද කියලා. නැත්නම් මේක අපි මේ විදිහට මහගෙන යද්දී කලිසමේ එක පැත්තක් විතරක් දික් වෙන්න පුළුවන් ඇතුලේ. ඒක නිසා ඒ දෙක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මැනගන්න. මම මනින කොටස නැහැ. මම මේ කොටස් දෙක මැනගෙන හරි ගානටම තියෙන නිසා ඒ විදිහටම කපා ගත්තේ. ඔයගලන්ට පොඩ්ඩක් වැඩි වගේ නම් එක පළුවකින් ඒ පළුවෙන් කරුව ළඟින් චුට්ටක් කපලා ඉවත් කරගන්න. යට වාටියෙන් කොට කරන්න යන්න එපා කලිසම. එහෙම වුණොත් කලිසම බැලන්ස් නැති වෙනවා. ඔන්න ඔය මං ඇඟිල්ල තියන් ඉන කරුව ළඟින් ඔයගලන්ට අඩු වැඩි වීමක් තියෙනවා නම් ඒ කොටස සාදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ කොටස කරගන්නේ. දැන් අපි මේ විදිහට ඒක සම්පූර්ණයෙන්ම කලිසමේ වටේට මේ අඟල් භාගයත් මහගෙන යනවා ගානටම. ඉතින් මම මැනගෙන කපා ගත්ත නිසා මට මෙතන අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. ඕගොල්ලොත් ඒක අනිවාර්යයෙන්ම මැනලි ඉවරලා කපා ගන්න. නැත්නම් කලිසම ඇද වෙන්න පුළුවන් යට වාටියේ දික් උනා. ඉතින් ඒ කොටසත් කපා ගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනත් අපේ මෙහම වාසි ටික ඕලොක් කරලා දාන්න. දැන් මම මෙතනදී යට වාටිය තමයි මේ විදිහට නවා ගන්න. ඉතින් අපිට යට වාටිය මම අඟල් දෙකක් තිබ්බනේ. ඕගොල්ලෝ අඟල බැගින් දෙපාරක් මේ විදිහට නවා ගන්න. නවාගෙන අපිට පුළුවන් ඒ කොටස මහගෙන අනිත් එක කකුලක් සම්පූර්ණයෙන්ම අපි මහලි ඉවර කරගත්ත නිසා අපිට මේ ආකාරයට යට වාටිය සම්පූර්ණයෙන්ම නවාගෙන මහන්න පුළුවන්. මේ විදිහට එකපාර නවල මහන්න බැරි කෙනෙක් ඉන්නවනම් මුලින්ම අඟලක් නැවුවා ඊට පස්සේ මහලා නැවත වරක් ඉතිරි අඟල නවලි වෙලා මහගෙන යන්න පුළුවන්. ඉතින් මේක තනි කෙලින් තියෙන නිසා එහෙම මං හිතන්නේ නැහැ. ඔයගලන්ට දෙපාරක් නවල මහන්න වෙයි කියලා. එකපාරම නවල මහ ගන්න පුළුවන්. එතකොට ලස්සනයි. කන පිටින් බැලුවත් එක මැස්මයි පේන්නේ. අර විදිහට මැහුවොත් කන පිටි මැස්මවල් දෙකක් පේනවා. ඉතින් ওই විදිහට තමයි අපේ කලිසමේ අපේ යට වාටි කොටසත් මහගත්තේ පැති දෙකේම කලිසමේ කකුල් දෙකේම. ඉතින් මම මේ විදිහට අපේ අනිත් කකුලත් මහගන්නවා. ඒක නම් ගොඩාක් ස්පීඩ් දාලා තියෙනවා. ඔයගලන්ට අරක පැහැදිලි නිසා මේක මේ ආකාරයට ස්පීඩ් දැම්මා. ඉතින් ওই විදිහට කකුල් දෙකත් අවසానයි. දැන් අපේ ඇඳුමේ 90%ක්ම අපි මේ කලිසම මහගෙන ඉවරයි. දැන් අපි බලමු ඉතිරි ටික කොහොමද මහගන්නේ කියලා. දැන් අපි මේ විදිහට කලිසමේ ඉන කොටස තමයි මහගෙන යන්නේ. ඉතින් මම මුලින්ම අඟල් භාගයක් මේ විදිහට ඇතුළට නවලා, ඒ කියන්නේ කන පිට පැත්තට නවලා සම්පූර්ණයෙන්ම ඉන වට මේ විදිහට මහගෙන යනවා. එතකොට අපිට ගොඩක් ලේසි සහ නීට් එකට ඉතිරි කොටස් ටික මහගන්න පුළුවන්. මේ ආකාරයට මහගෙන ගියාම. ඉතින් දැන් මේ තියෙන අඟල් භාගයක් මහපු කොටසනේ ඊට පස්සේ මෙන්න මෙදිර අපේ අඟල ඉලාස්ටික් එක තියලා මම නවල බලන අවශ්‍ය වෙන ප්‍රමාණය. ඉතින් පොයින්ට් එකක් විතර වැඩිපුර නවාගෙන මෙන්න මේ විදිහට ඉලාස්ටික් එක තියලා බලන්න. නැත්නම් ඉලාස්ටික් එක පාස් කරගන්න බැරි වෙයි. ඔයගොල්ලෝ ඒ කොටස පොඩියට මැහුවත් ඉතින් මේක පුරුදු නැති කෙනෙක් නම් මුලින්ම ඉලාස්ටික් එක එළියෙන් තියලා මේ විදිහට පින්ස් ගහගෙන නවා ගන්න. දැන් මේ විදිහට ඉලාස්ටික් එක තිය උනත් ඔයගලන්ට ඒ ප්‍රමාණය බල මහන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට කලිසමේ වටට මහ ගන්නවා. හැබැයි සම්පූර්ණයෙන්ම මහන්නේ පටන් ගත්ත තැනට අඟලක් එකමාරක් යහින් තමයි අපි මැස්ම නතර කරන්න ඕන. මොකද අපිට මේක ඇතුළට ඉලාස්ටික් එක පාස් කරගන්න අවශ්‍ය වෙනවනේ. ඒ නිසා තමයි ඒ විදිහට කරගන්නේ. ඉතින් මේ ඔයගලන්ට වීඩියෝ එකේ පේන විදිහට හරිම ලස්සනට නීට් එකට ඉන මැහෙනවා. මං කියලා දුන්න විදිහට ඔයගොල්ලෝ මහගත්තොත් ඒකම ඉලාස්ටික්
කොටස කපා ගනිද්දී ඔයගොල්ලෝ ඔයගලන්ගේ ඉන වටමෙන් ප්‍රමාණයෙන් අඟල් 4ක් විතර අඩුවෙන් ඉලාස්ටික් කොටසක් ගන්න. ගොඩාක් ඇදෙන ඉලාස්ටික් එකක් නම් අඟල් 6ක් විතර අඩු කරලා ගන්න. ඔයගලන්ට තේරෙන්න අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ ළඟ තියෙන ඉලාස්ටික් එක අනුව කොච්චර ප්‍රමාණයක් ඔයගලන්ට මේකට අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මේ තියෙන මම අර තියාගත්ත අඟල් 1මාරක විතර ඕපන් එක. දැන් මම මේ ඕපන් එක ඇතුලේ මෙන්න මේ විදිහට කට්ටක් ගහලා ඉවරලා අපේ ඉලාස්ටික් එක මුළු කලිසමෙම පාස් කර ගන්නවා. ඊට පස්සේ මේ දෙරේ ඉලාස්ටික් දෙකම මුළු දෙක මේ විදිහට එකට තියලා හොඳට මැස්මක් දාන්න. මැස්මල් කිහිපයක් දාන්න නැත්නම් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ විදිහට කරන්නේ. ඔය ආකාරයට වැඩිපුර කොටසත් කපා ඉවත් කරගෙන දැන් සම්පූර්ණයෙන්ම ඉලාස්ටික් එක අපේ කලිසම ඇතුළට මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හදාගත්තම දැන් මෙතන ඕපන් එක තියෙනවානේ. අන්න ඒ ඕපන් එක අපිට පුළුවන් දැන් මහල ඉවර කරගන්න. ඉතින් හරියම ලේසි මේ විදිහේ කලිසමක් මහන්න ඔයගලන්ට ඔන්ලයින් බිස්නස් එකකට උනත් මේ කලිසම් මහන්න පුළුවන්. ඒ වගේම මේකේ කුරුත টොප් එක මම වෙන දවසක ඔයගලන්ට අරගෙන එන්නම් මහන හැටි කියලා දෙන්න. ඉතින් අද ලස්සන කලිසමක් මහගන්න හැටි ඔයගලන්ට මම කියලා දීලා තිනා. මම හිතනවා ඔයගොල්ලෝ මේකිනුත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.